මගේ නම පසිදුනේ සර. මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න යන්නේ මම හදපු chat application එක. එතකොට මේ chat application එකට මම නම දාගෙන තියෙනවා message කියලා. මේ chat application එකත් normal WhatsApp වගේමයි. අපිට පුළුවන් users ලා කීප දෙනෙක් අතර මේකෙදි chat කරන්න. මේකෙදි මම ප්‍රධාන වශයෙන් use කරගෙන තියෙන්නේ React Native කියන language එක සහ backend එක සඳහාම use කරගෙන තියෙනවා මේ JavaScript කියන language එක. එතකොට JavaScript පාවිච්චි කරලා අපි backend එක හදලා තියෙනවා වගේම මේකෙදි මම Hibernate කියන එකත් use කරගෙන තියෙනවා මගේ database එක connect කරගන්න. මම ඔයගොල්ලන්ට දැන් මගේ application එක පෙන්නලා ඉන්නම් කොහොමද අපි අපේ application එකේ වැඩ වෙන්නේ කියලා බලමුද? ඔයගොල්ලන්ට දැන් මේ පේන්න තියෙන්නේ මගේ chat application එක. මේ තියෙන chat application එකේ මගේ sign up එක. මෙතනදී පුළුවන් අපිට user account එකක් අලුතෙන්ම හදාගන්න. මෙතනදී අලුතෙන්ම වෙන user කෙනෙක් නම් එයාට පුළුවන් first name එක දෙන්න සහ last name එක දෙන්න. මේ විදිහට first name එක සහ last name එක දීලා next කියන බටන් එකේ පුහම මාව යන්නේ මගේ mobile number එක choose කරන තැනට. එතකොට මෙතනදී මේ විදිහට අපිට මොබයිල් නම්බර් එක පික් කරගන්න මොබයිල් නම්බර් එක පික් කරගන්න අපි කන්ට්‍රි පිකර් එකක් දාලා තියෙනවා. එතකොට මේ කන්ට්‍රි පිකර් එකේ මම ඕල්රෙඩි දැනටම ශ්‍රී ලංකා කියලා ලෝඩ් කරගෙන තියෙනවා සහ මට පුළුවන් මෙතනදී කන්ට්‍රි පිකර් එකෙන් මට කැමති රටක් තෝරගන්න. දැනට මම ශ්‍රී ලංකා කියලා දාලා මෙතන මම මගේ මොබයිල් නම්බර් එක දෙන්න. එතකොට මොබයිල් නම්බර් එක ඉස්සරහට මම බිංදුව දෙන්නේ නැත්තේ මේකේ ධන 94 කියලා දාලා තියෙන හින්දා මම බිංදුව දෙන්න එපා කියලා මේකේ වැලිඩේට් කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන next දෙනවා. මම මෙතන next දුන්නාට පස්සේ මට පුළුවන් මගේ user කෙනෙක්ට profile image එකක් දෙන්න. එතකොට මේ profile image එකක් දෙන්න මම මෙතනදී profile image එකක් pick කරගන්න මෙතන හදලා දීලා තියෙනවා. සහ මෙතන avatar එකක් use කරන්න පුළුවන් ඕන user කෙනෙක්ට. මම මෙතනින් profile image එකක් ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නම්. මෙතන මම මේ profile image එක තෝරගෙන මම මේ profile image එක මෙතනට set කරනවා. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් profile image එක මේ විදිහට තමයි මෙතනට set වෙන්නේ. ඒ වගේම මෙතන මේ create account කියන බටන් එක හැදුවම මට පුළුවන් මගේ account එක create කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේක මේ විදිහට load වෙනවා. හරි. මගේ account එක successfully create වුණා. එතකොට තමයි මේ විදිහට මෙන්න මේ screen එක එන්නේ. මෙතන empty screen එකක් එන්න හේතුව තමයි මෙයා already අලුතෙන් sign up වෙච්ච user කෙනෙක්. එතකොට මෙයාට පුළුවන් මෙයාට friend add කරගන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා මෙතන add new contact එකකින් ගිහිල්ලා මෙයාට කැමති නම් friend add කරගන්න පුළුවන් සහ එයා ඒ විදිහට add කරන friend ලා මෙන්න මේ තීරුවේ අපිට බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. එතකොට එයා ඇඩ් කරගෙන ඉන්න ෆ්‍රෙන්ඩ් ලා කවුන්ට් එක කීයද කියලා මෙතන ලෙන්ත් එක විදිහට අපි පෙන්නලා තියෙනවා 0 context කියලා දැනට. එතකොට මේ තියෙන්නේ යාගේ user profile එක. මම ඒකටත් ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන my profile වලට ගියාට පස්සේ එයාගේ user profile එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට එයාගේ user profile එකේ එයාගේ මෙතන user name එක සහ mobile number එක එයා sign up වෙද්දී දුන්න mobile number එක මෙතන load වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන settings වලට ගියාට පස්සේ මට පුළුවන් මේ application එකේ dark theme එක, light theme එක සහ system කියන themes තුනෙන් කැමති එකක් තෝරගන්න. මම දැනට මේකේ වැඩ කරගන්න පහසුව සඳහා system theme එක තියන්න. හරි. මම දැන් මගේ chat application එකට අලුත් user කෙනෙක් add කරගෙන පෙන්නන්න. එතකොට මෙතන user කෙනෙක් add කරද්දී මම අලුතෙන් add new contact කියන එකට යන්න ඕනේ. user කෙනෙක් කියන්නේ friend කෙනෙක් add කරද්දී මම දැන් මෙතන add new contact එකට ගියාට පස්සේ මට පුළුවන් මෙතන first name එක සහ last name එක දීලා friend කෙනෙක්ව add කරගන්න. ඒ වගේම එයා already අපේ mobile application එකට register වෙච්ච කෙනෙක් වෙන්නත් ඕනේ. මෙතන මම friend ගේ first name එක දෙනවා. ඊට පස්සේ last name එක දෙනවා. ඒ වගේම මෙතන එයාගේ country එක තෝරන්න පුළුවන් සහ country code එක මෙතන I country එකට දාලා automatically enter වෙනවා. ඊට පස්සේ මෙතන මම අපේ friend ගේ mobile number එක add කරන්න ඕනේ. ඒ වගේම මේ friend already අපේ chat application එකේ registration user කෙනෙක් නම් එයාට පුළුවන් වෙනවා අපිත් එක්ක chat කරන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ආවා user අපේ friend list එකට add වුණා කියලා. එතකොට ඒකෙන් කියන්නේ මේ user අපේ chat application එක use කරන user කෙනෙක් සහ මෙයාට පුළුවන් අපිත් එක්ක chat කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මම add කරපු name එකෙන් සහ එයාගේ profile icon එකක් නැහැ user. එතකොට profile icon එකක් නැති user කෙනෙක්ට අපි මේ විදිහට එයාගේ name එකේ first name එකේ first අකුර සහ last name එකේ last letter එක අරගෙන තමයි මෙතන add කරලා තියෙන්නේ. ඒ වගේම මම මෙතන user එකට ගිහිල්ලා chat එකක් මට අලුතෙන් open කරගන්න පුළුවන්. මෙතනදී මම මේ user hi කියලා දැම්මහම ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඒ වෙලෙම send වෙනවා සහ
අපි යූසර්ට මේ මැසේජ් එක යවුවද නැද්ද කියලා. එයා ඒක බැලුවද නැද්ද කියලා මෙතන ඒක අප්ඩේට් වෙනවා කියලා. ඒ වගේම මේ යූසර් අපිත් එක්ක chat කරද්දී එයා ෆ්‍රන්ට් එකට ඇඩ් වෙනවා. ඉතින් මේ විදිහට තමයි මම මගේ මොබයිල් ඇප්ලිකේෂන් එක හදලා තියෙන්නේ. සහ මෙතනදී මට පුළුවන් ආයි ප්‍රොෆයිල් ඉමේජ් එකක් මෙතන අප්ඩේට් කරගන්න. එතකොට මම මෙතනදී මේ ප්‍රොෆයිල් ඉමේජ් එකක් ආයෙ තෝරනවා. මම ඊට පස්සේ මෙතන මේ ප්‍රොෆයිල් ඉමේජ් එක සිලෙක්ට් කරගෙන අප්ඩේට් කරගන්නවා. ඕගලන්ට බලාගත්ත හැකි මෙතන ප්‍රොෆයිල් ඉමේජ් එක මේ විදිහට මගේ අප්ඩේට් වෙනවා. මේක තමයි මං හිතුව මොබයිල් ඇප්ලිකේෂන් එක. අපි දැන් බෑක් එන්ඩ් එකට ගිහිල්ලා බලමු. කොහොමද මේකේ බෑක් එන්ඩ් එක අපි හදාගෙන තියන්නේ කියලා. ඕගලන්ට බලා ගන්න පුළුවන් මගේ මේ මොබයිල් ඇප්ලිකේෂන් එකේ මම ෆ්‍රන්ට් එන්ඩ් එකට යූස් කරලා තියෙන්නේ React Native. එතකොට මේ React Native එක මම එක එක කොම්පොනන්ට් යූස් කරලා තියෙනවා. ඒ වගේම මෙතනදි මම යූසර් කෙනෙක්ව රෙජිස්ටර් කරගන්න යූසර් සර්විසස් හදලා තියෙනවා API විදිහට. එතකොට මේ API එකෙන් කරන්නේ මේ යූසර් සර්විසස් කියන ෆයිල් එකෙන් කරන්නේ අපි යූසර් කෙනෙක් රෙජිස්ටර් කරද්දී ඒ යූසර්ට අදාළ data ටික එක තැනකට අරන් ඇවිල්ලා ඒ යූසර්ගේ අදාළ data ටික බෑක් එන්ඩ් එකට යවන එක. ඒ කියන්නේ අපේ Java server side එකට යවන එක තමයි මේකෙන් වෙන්නේ. එතකොට අපි මේකේ fetch API යූස් කරලා තියෙනවා. ඒ වගේම මේක මල්ටි පාර්ට් කියලා මෙහෙම දාලා මේ විදිහට ෆෝම් ඩේටා එකක් යවන්න හේතුව තමයි යූසර් කෙනෙක්ට කැමති නම් ප්‍රොෆයිල් ඉමේජ් එකක් වුණත් යවා ගන්න පුළුවන්. එතකොට අපි ඒ හින්දා තමයි මෙතන මේ විදිහට හෙඩර් එක දාලා තියෙන්නේ. එතකොට මෙතනින් තමයි අපේ යූසර් කෙනෙක් රෙජිස්ට්‍රේෂන් වෙන සම්පූර්ණ ප්‍රොසෙස් එක හැදෙන්නේ. ඒ වගේම මගේ sign up screen එක ගත්තොත් මේ තියෙන්නේ මගේ sign up screen එකේ කෝඩ් එක. එතකොට මෙතනදී මම use context පාවිච්චි කරලා තියෙනවා සහ මෙතන navigation පාවිච්චි කරලා තියෙනවා. මේක React Native ලා කියන navigation. මෙතනදී මම use theme කියලා පාවිච්චි කරලා තියෙනවා. මම හදාගත්ත theme එකක් මේක. එතකොට මේකෙදි වෙන්නේ අපේ system එකට අදාළව dark mode එක සහ light mode එක කියන එක මෙයා තමයි select කරගන්නේ. මම system එකේ dark එක තෝරලා තියලා මෙතනදී මම dark කියන එක තෝරලා තිබ්බොත් මෙයා මේ application එකට අදාළව dark එක සහ light mode එක කියන එක select කරගන්නවා. ඒ වගේම මෙතන මේ sign up screen එකේදී මම මෙතන keyboard dividing view එක දාලා තියෙනවා. ඒ keyboard dividing view එකේ හින්දා තමයි sign up එකේදී අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අපේ screen එකේ text field වල අපිට type කරගන්න පුළුවන්කම හම්බෙලා තියෙන්නේ. ඒ වගේම මෙතනදී මම floating label තමයි පාවිච්චි කරලා තියෙන්නේ. floating input label තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මේවට data set කරගෙන තියෙන හැටි. එතකොට මම මෙතනදී මේ හැම data set එකම, ඒ කියන්නේ හැම text field එකක්ම change වෙනකොට, ඒ කියන්නේ text field එකක් උඩ type කරද්දිම මම කියලා තියෙනවා user data කියලා අපේ හදාගත්ත මෙතන තියෙන මෙන්න මේ user registration වලට අදාළව ගත්ත මෙන්න මේ API එක call කරන්න කියලා. එතකොට මෙතනින් previous data ටිකත් අරගෙනමයි එන්නේ. ඒ කියන්නේ sign up එකේදී මෙයා මෙන්න මෙතන මේ අපි දෙන input table වලට අපි දෙන input text field වලට අපි දෙන first name එක last name එක කියන දෙක මෙයා මතක තියාගෙන ඉඳනවා. ඒ ඉඳලා first name last name සියල්ලම අරගෙන තමයි මෙයා ඊළඟ screen එකට navigate වෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ මගේ contact screen එකට අදාළ code එක. මෙතනදී වෙන්නේ තර දෙයම තමයි. මෙතනදී මම country picker එකක් use කරලා තියෙනවා countries ටික pick කරගන්න. එතකොට මේ country picker එක use කරලා countries ටික pick කරගත්තට පස්සෙත් next button එක එබුවට පස්සේ මෙතන avatar screen එකට තමයි මම යන්න දාලා තියෙන්නේ. හැබැයි මේ avatar screen එකට යන්නේ මගේ කලින් ආපු first name එක last name එක සහ country picker එකෙන් තෝරගත්ත country එකේ code එක සහ mobile number එක මගේ. ඒ දෙක අරගෙන. ඊට පස්සේ මෙයා මගේ avatar screen එකට යන්නේ. මේ avatar screen එකේදී අපේ user ගේ profile image එක සහ ඒ ඇතුළු සියලුම data අරගෙන මෙයා යනවා අපේ මෙන්න මේ create new account කියන එකට. එතකොට මේ create new account එකට එයා අපේ user data ටික අරගෙන ඉන්නේ. එතකොට මෙතනදී අපේ first name එක, last name එක, country code එක, contact number එක සහ profile image එක කියන සියලුම data මෙයා අපේ server side එකට අරන් යනවා. අපේ server side එකේ තියෙන එවෙනුවෙන්ම හදපු user controller කියලා එකක්. එතකොට ඒකෙන් තමයි user registration process එක වෙන්නේ. ඒ වගේම මෙතනදී මම ආයෙ පාරක් ඕගොල්ලෝ දැක්කම දෙවෙනි පාරටත් ප්‍රොෆයිල් ඉමේජ් එක අප්ලෝඩ් කරගත්තා. එතකොට ඒක අප්ලෝඩ් කරගන්න තමයි මම මෙතන මේ විදිහට හදලා තියෙන්නේ වෙනම කොන්ස්ටන්ට් එකක්. එතකොට මෙතන මේකෙදි අපේ ප්‍රොෆයිල් ඉමේජ් එක විතරක් අරගෙන යනවා.
ප්‍රොෆයිල් ඉමේජ් එක විතරක් අරගෙන ගිහිල්ලා ප්‍රොෆයිල් ඉමේජ් එක තමයි මෙයා ඒක විතරයි සේව් කරගන්නේ. එතකොට යූසර් සර්විසස් වලදී මේ ටික තමයි වෙන්නේ මෙතනදී. ඒ වගේම ගත්තොත් මම ඔතෙන්ටිකේෂන් ප්‍රොවයිඩර් කෙනෙක් හදලා තියෙනවා. මෙතනදි වෙන්නේ අපේ සිංක් ස්ටෝරේජ් එකට අපේ user ID එකක් සේව් කරගන්නවා. එතකොට මේ user ID එක sign up එකේදී සේව් කරගත්තට පස්සේ මෙයා මේ user ID එක අරගෙන බලනවා මෙයා already sign up වෙලා ඉන්න user කෙනෙක්ද කියලා. එහෙම user කෙනෙක් නම් මෙයාට පුළුවන් කෙලින්මයි sign in වෙන්න නැතුව අපේ home screen එකට වෙන්න. එතකොට මම මෙතනදි කරගෙන තියෙන්නේ ඒ දේ තමයි. එතකොට මෙතනදි මේ විදිහට මම මේක use කරලා තියෙන හින්දා මට පුළුවන් මගේ app.tsx එකට ගිහිල්ලා මෙතන use context කියලා මට authentication provider use කරන්න. එතකොට මගේ authentication provider හරහා මම බලලා තියෙනවා මෙයාට user ID එකක් තියෙනවද? තියෙනවා නම් ඒ user ID එක ගන්න. එහෙම නැත්නම් මෙයා zero. ඒ කියන්නේ user ID එකක් නැහැ. ඒ කියන්නේ මෙයා අලුතෙන් මෙන user කෙනෙක්. අලුතෙන් මෙන user කෙනෙක් නම් මම මෙතන කියලා තියෙනවා මෙන්න මේ home screen එක load කරන්න එපා. අපේ home tab කියලා තියෙන මෙන්න මේ home screen එක load කරන්න එපා. යාව මෙන්න මෙතනට යන්න. මෙන්න මෙතනදී අරන් ගිහිල්ලා ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක ලෝඩ් කරන්න. ඒ වගේම යාව මෙන්න මේ ස්ටැක් ගෲප් අපි මෙතන ස්ටැක් ගෲප් කියලා කියන්නේ මෙන්න මෙතන අපේ sign up ස්ක්‍රීන් එකේ contact එක සහ advertise ස්ක්‍රීන් එකේ කියන තුනට තමයි මෙයාව අපි යවන්නේ. මොකද මෙයාව අපි already register කරගන්න ඕනේ හින්දා. එහෙම නැත්නම් මෙතනදී already register වෙච්ච user කෙනෙක් එනවා නම් එයා වෙන්නේ කෙලින්ම මෙන්න මේ home screen එකට. මේ විදිහට තමයි මගේ mobile app එකේ front end එකේ මම use කරලා තියෙන data ටික හදාගෙන තියෙන්නේ. ඒ වගේ මම මෙතන විශේෂයෙන්ම වෙබ් සොකට් යූස් කරලා තියෙනවා. එතකොට වෙබ් සොකට් වල on message, on error, on load, on close කියලා විශේෂම අවස්ථා හතරක් තියෙනවා. එතකොට ඒ හතර තමයි මම මෙතනදී මේකෙන් යූස් කරලා තියෙන්නේ. මෙතනදී වෙබ් සොකට් එක යූස් කරලා මම මගේ data ටික back end එකට යවාගෙන තියෙනවා සහ back end එකෙන් data ටික ආයෙ අරගෙන තියෙනවා. එතකොට මෙතන WSS කියලා දාන්න හේතුව තමයි මෙතන වෙබ් සොකට් අපි යූස් කරන්නේ. එතකොට මෙයා automatically මේ HTTPS වලට convert කරගන්නවා. එතකොට මෙතන මම env ෆෝල්ඩර් එකක් හදාගෙන තියෙනවා. මේ env ෆෝල්ඩර් එක හරහා තමයි අපේ මේ user සහ ඒ කියන්නේ back end එක සහ front end එක connect කරලා තියෙන්නේ server side එක එක්ක. ඒ වගේම මෙතනදී මම කියලා තියෙනවා මගේ chat කියලා endpoint එකකට යන්න කියලා මෙන්න මේ user ID එක අරගෙන. ඒ කියන්නේ sign up වෙන user ගේ user ID එක අරගෙන chat endpoint එකට යන්න කියලා තමයි මම මේ කියලා තියෙන්නේ. ඊට අමතරව මම මෙතන web socket එක open කරගෙන තිනවා. open කරගෙන මම මෙතන web socket connected කියලා console log එකක් දාගෙන තියෙනවා සහ connection එක connect වුණා කියලා මෙතන true කියලා දාගෙන තියෙනවා. මගේ use state එකත් මම මේ විදිහට මෙතනදී update කරගෙන තියෙනවා. ඒ වගේම තමයි send message කියලා එකක් use කරලා මම මගේ server side එකට data ටික යවාගෙන තියෙන්නේ මෙන්න මෙතනින්. මෙතනදී මම බලලා තියෙනවා මගේ web socket එක open ද. ඒ කියන්නේ web socket එකක් හැදිලා කියලා බලලා තියෙනවා සහ හැදිලා නම් විතරක් මම මෙතනදී මේ විදිහට මගේ data ටික සහ user ID එක යවා ගන්නවා. ඒ වගේම හැදිලා නැත්නම් මෙයා අලුතෙන්ම වෙබ් සොකට් එකට ආයි රිටර්න් කරලා ඕපන් කරනවා. එහෙමත් නැත්නම් මෙයා account එකක් හදලා නැති කෙනෙක් විදිහට හඳුනගෙන මෙයාට අලුතෙන් account එකක් හදන එක තමයි මෙතනදි වෙන්නේ. අපි දැන් ගිහිල්ලා බලමු අපේ back end එකට. මේක තමයි අපේ back end එක. එතකොට මෙතනදී මම chat services කියලා එකක් හදාගෙන තියෙනවා. user controller සහ chat endpoint. එතකොට මෙන්න මේ chat endpoint එක තමයි අපේ front end එකත් එක්ක connect වෙන්නේ. ඒ කියන්නේ web socket එකත් එක්ක connect වෙන්නේ. එතකොට මෙතනදී මම on open කියලා on close on error on message කියලා අවස්ථා හතරක් හදාගෙන තියෙනවා. මෙතන on open එකේදී වෙන්නේ user කෙනෙක්ගේ user ID එක අරන් ඇවිල්ලා එයාට account එකක් නැත්නම් ඒ account එක හදලා දෙන්න user registration පැත්තට. ඒ කියන්නේ chat services වල register කියන පැත්තට යවනවා. ඒ කියන්නේ user කෙනෙක් ඉන්නවා නම් එයා chat services වල register පැත්තට යවලා එයා ඉන්නවද නැද්ද කියලා ඒ දේවල් බලාගෙන එනවා. සහ මෙතන වැදගත්ම දේ කරන්නේ මෙන්න මේ on message කියන කෙනා. මේකෙන් තමයි අපි user කෙනෙක් එක්ක chat කරද්දි ඒ chat එක load කරන එක ඊට පස්සේ users ලාගේ contact load කරන එක friend ලා load කරන එක ඒ සියලුම දේවල් වෙන්නේ මෙන්න මෙතනදී. එතකොට මම මේ පාවිච්චි කරලා තියෙන්නේ switch case. මේකත් if else වගේම තමයි පොඩි වෙනසක් තියෙන්නේ. එතකොට මෙතනදී මම switch case පාවිච්චි කරන මම බලලා තියෙනවා මේ විදිහට case එකක් එනවද කියලා. එනවා නම් මම ඒ අදාළ දේ load කරගෙන තියෙනවා. එතකොට මෙතනදී මම friend ලා load කරගෙන තියෙනවා. ඊට පස්සේ user කෙනෙක් එක්ක contact කරගන්න. ඒ කියන්නේ message කරන්න මම මෙතන send message කියන එක කරගෙන තියෙනවා. මේ විදිහට මම friend data ටිකක් අරන් තියෙනවා. එතකොට මේ විදිහට තමයි මගේ back end එකට මම Java යොදාගෙන තියෙන්නේ. ඒ වගේම මම user කෙනෙක්ව register කරගන්න use කරේ මෙන්න මේ servlet එක. මේ user control කියන servlet එක use කරලා තමයි මම මගේ user කෙනෙක්ව register කරගත්තේ.
එතකොට මෙතනදී අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ මේ විදිහට අරන්ගෙන first name last name country code මේ සියලුම දේවල් මෙතනට මම අරගෙන තිනවා. අරගෙන මේ user මම මගේ database එකේ save කරගෙන තියනවා register කරගෙන තියනවා අපේ application එක use කරන user කෙනෙක් විදිහට. ඒ වගේම profile controllers කියලා මම වෙනම controller හදාගත්තා මගේ profile image එක විතරක් load කරන්න. ඒ වගේම මෙතනදී chat services කියලා හදාගෙන තියෙනවා. එතකොට මෙතනින් තමයි මෙතන මේ send to user කියන එකෙන් තමයි අපේ front end එක පැත්තට අපි data යවා ගන්නෙ. ඒ වගේම මෙතන chat summary කියලා එකක් හදලා තියෙනවා. එතකොට මේක තමයි අපේ database එකත් එක්ක connect වෙන table එකක් විදිහට තමයි මේක තියෙන්නේ. ඊට අමතරව මේකේ මගේ database එක බැලුවොත් එහෙම මේ තියෙන්නේ මම use කරලා තියෙන database එක. එතකොට ඕගොල්ලන්ට බලාගත්ත හැකි අපේ registration usersලා දෙන්නම මෙතන ඉන්නවා. ඒ වගේම මම user කෙනෙක් add කරගත්තා මගේ friend list එකට සුනිල් පෙරේරා කියලා. එතකොට එයාවත් මේ විදිහටම add වෙලා තියෙනවා සහ එයාත් එක්ක chat කරපු message එකත් මෙතනදී මම මෙතන database එකට save වෙන විදිහට හදාගෙන තියෙනවා. ඒවා database එකට save වෙන විදිහට හදාගෙන තියෙන්නේ මගේ මෙන්න මේ chat services මේ මගේ මේ message කියන මෙන්න මේ back end එක හරහා තමයි. ඒ වගේ මේකට මම Hibernate use කරලා තියෙනවා. එතකොට මෙන්න මේ Hibernate use කරලා තමයි මගේ back end එක සහ මගේ database එක මම connect කරගෙන තියෙන්නේ. මේ විදිහට තමයි මම මගේ chat application එක හදලා තින්නේ. ඒ වගේම මේකේ මම තව status ඒ වගේ දේවල් අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි මේක නරඹුවට.